හොඳයි අපි බලමු එහෙනම් මේ ධාරිත්‍රකය පරීක්ෂා කරන විදිහ. මෙතන ඔයාලට පේනවා මයික්‍රෝෆැරඩ් 40ක ධන හෝරණ 100ට 5 ධාරිත්‍රකයක් තමයි පරීක්ෂණයට යොදාගෙන තියෙන්නේ. ඒතර ධාරිත්‍රකයේ අග්‍ර අතරට වෝල්ට් මීටර එක සම්බන්ධ කරලා තියෙනවා. මේ තියෙන්නේ මගේ වෝල්ට් මීටර එක. AC වෝල්ට් පරාසයට දාගෙන තියෙනවා. පේනවා ඇති AC වෝල්ට් පරාසයට දාගෙන තියෙනවා. ඒ වගේම ධාරිත්‍රකය හරහා යන විදුලි ධාරාව මැනීමට ඇමීටරයක් මෙතන දාගෙන තියෙනවා. පේනවා ඇති මේ තියෙන ඇමීටරේ අග්‍ර දෙක. මේ තියෙන්නේ අනිත් මල්ටිමීටරේ ඇමීටර පරාසය යොදවාගත්ත AC ඇම්පියර් බලන්න පුළුවන් විදිහට තමයි මේක යොදාගෙන තියෙන්නේ. පරාසය සිලෙක්ට් කරලා තියෙනවා AC ඇම්පියර් වලට. ඔයාලට පේනවා ඇති ප්‍රොබ් දෙක ගහගෙන තියෙන මේ විදිහට 10 ඇම්පියර් එකට එකයි මෙතන කොමන් එකට එකයි ඒ විදිහට සම්බන්ධ කරගෙන තියෙනවා. මොකද ඇම්පියර් රේන්ජ් එකට දාලා තියෙන නිසා. එතකොට මේ මීටරෙන් ඇම්පියර් ගාන අපිට බලන්න පුළුවන්. ඒ වගේම මේ පැත්තේ මීටරෙන් බලන්න පුළුවන් වෝල්ට් ප්‍රමාණය ධාරිත්‍රකයේ සඳහා යෙදවෙන. එතකොට වොට් 100 බල්බ් දෙකක් තමයි වොට් 200 බල්බ් එක වෙනුවට දාගෙන තියෙන්නේ. 100 දෙන්නෙත් දාගෙන තියෙනවා. ඉතින් ওই විදිහට තමයි පරිපතේ තියෙන්නේ. මම පුංචි ඇටවුමක් හදාගෙන තිනවා. ඔයාලට පේනවා ඇති. ඔයාලටත් මේවා එකක් කැපැසිටර් ටෙස්ට් කරන්න හදන්න පුළුවන්. මෙතන බලන්න මේ බනානා ක්ලිප් ගහලා තමයි හදාගෙන තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මේවා ක්ලිප් සම්බන්ධ කරලා බනානා ක්ලිප් බේස් එකකට ඔය විදිහට ගහන්න පුළුවන් විදිහට මේක හදාගෙන තියෙනවා. දැන් අපි මේකේ පවර් ඔන් කරලා අපි බලමු රීඩින් දෙක කොහොමද එන්නේ කියලා. ඇමීටරේ රීඩින් එක සහ වෝල්ට් මීටරේ රීඩින් එක තමයි අපිට අවශ්‍ය. ධාරිත්‍රකයේ අගය මේ ධාරිත්‍රකයේ අගය හරියට කැල්කියුලේට් කරගන්න. එහෙනම් අපි මේකේ පවර් ඔන් කරලා බලමු. පවර් දෙන්න තියෙන මෙන්න මේ අග්‍ර දෙකට කෙලින්ම 230 වෝල්ට් ඉතත් අපෝ මෙතෙන්ට අපිට ලබා දෙන්න පුළුවන්. පේස් එකයි නිවුරල් එකයි මම